අද අපි මෙම වීඩියෝ එකෙන් කතා කරන්නේ AI තාක්ෂණය වර්ජනය කරන විකිපීඩියා කමියුනිටි එකේ කතාව පිළිබඳවයි. විකිපීඩියා කියන්නේ මිනිසුන් ආටිකල් ලියන විශ්වාසවන්ත කමියුනිටි එකක්. විකිපීඩියා එකේ නවතම යෝජනාවක් වශයෙන් විකිපීඩියා වෙතින් AI ජෙනරේටඩ් සමරි එකක් පරිශීලකයන්ට පෙන්වන විශේෂාංගයක් හඳුන්වා දෙන්න සූදානම් වුණා. හැබැයි විකිපීඩියා සංස්කාරකයන්ට මේ අදහස පිළිබඳ සැලකිලිමත් විය යුතු විවේචනයක් තිබුණා. ඔවුන් කියන විදිහට AI සමරි එකක් ලිපියක මුලින්ම පෙන්වීමෙන් විශ්වාසය නැතිවේ කියන අවදානමක් තියෙනවා. මේ ෆීචර් විශේෂයෙන් රීඩර් එක්ස්පීරියන්ස් එක හොඳ කරන්න කරන උත්සාහයක් වුණත් කමියුනිටි එකේ ෆීඩ්බැක් වලට පිළිතුරු ලෙස මේ ෆීචර් එක තාවකාලිකව සස්පෙන්ඩ් කරන්නට ඔවුන් තීරණය කළා. සංස්කාරකයන්ගේ පරීක්ෂා කළ නිවැරදි ලියවිලිමය පතනමක් නැතුව AI කන්ටෙන්ට් පෙන්වීම විකිපීඩියා විශ්වාසයට හානියක් කරයි කියලා ඔවුන් විශ්වාස කරනවා. AI සමරිස් කියන දේ වැරදි දෙයක් නෙවෙයි. නමුත් ඒවා භාවිතා කරන ආකාරය විශේෂයෙන් වැදගත්. Google search වලත් ChatGPT වගේ tool වලත් AI සමරිස් පිළිබඳ විශ්වාසය තවම තියෙනවා. හැබැයි විකිපීඩියා කියන්නේ දැනුමක් හඳුනා ගන්න සහ සනාථ කරන තැනක්. ඒ නිසා සමරි එකක් දැක්වෙනවා නම් ඒක මිනිසුන් විසින් නිවැරදිව පරීක්ෂා කිරීම වැදගත් බව ඔවුන් පෙන්වා දෙනවා. ඉතින් මේ වගේ තවත් වැදගත් වීඩියෝ එකකින් නැවතත් හමු වෙමු.